හැමෝටම. ඔබ මේ සතියේ ඔබේ ඉන්වෙස්ට්මන්ට් පෝර්ට්ෆෝලියෝ එක චෙක් කළා නම් බොහෝ ෂෙයාර්ස් වල ෂෙයාර්ස් ප්‍රයිසස් පහළ ගින් තියෙනවා ඔයා දැකලා ඇති. all share price index එක මේ සතිය තුල points 413ක් එනම් 101.86කින් පහළ ගියා. ඒ වගේම S&P ශ්‍රී ලංකා 20 index එකක් points 116කින් එහෙම නැත්නම් 101.88කින් පහළ ගින් සතිය අවසන් කළා. ඉතින් බොහොම ඉන්වෙස්ටර්ස්ලා දැන් අහන ප්‍රශ්න ටිකක් තමයි මේ බුල් මාකට් එක අවසන්. දැන් ෂෙයාර් විකුණන්න ඕනේ. නැත්නම් මේක සාමාන්‍ය මාකට් කරෙක්ෂන් එකක් විතර. හැබැයි මේ සතියේ නම්බර්ස් වල තිබුණ ඉන්ට්‍රස්ටිං දේ තමයි මාකට් එක පහළ ගියත් රුපියල් බිලියන 8.62ක අන්තිම සිදු වුණා. ඒ වගේම විශාල ආයතනයන් අතර large profit බිලියන 2.6කට වැඩි වටිනාකමකින් සිදු වුණා. ඒ කියන්නේ වෙළඳපොලේ ආයතනයේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම අඩු වෙලා නැහැ. ඉතින් අද අපි බලමු මේ සතියේ කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ඇත්තටම සිදුවන්නේ මොකක්ද? foreign investors මොනවද කළේ? විශාල ආයතනයන් අවධානය යොමු කළේ කොහොමද? මාකට් වැල්යුේෂන් එක දැන් කොහොමද? ලබන සතියේ බලන්න වැදගත් සිග්නල්ස් මොනවද? මාකට් පර්ෆෝමන්ස් එක බැලුවොත් ASPI එක 0.8 වැටිලා තියෙනවා. ඒ වගේම S&P SL20 දර්ශකයක් 0.110ක් පහළ ගිහින් තියෙනවා. ඒ කියන්නේ සතියක් පුරාම මාකට් එක නෙගටිව් ටෙරිටරි එකකට ගමන් කළා. හැබැයි ඉන්ඩෙක්ස් එක විතරක් බලලා මාකට් එකේ සම්පූර්ණ පික්චර් එක තේරුම් ගන්න බෑ. ඒ නිසා අපි turnover, foreign activity, large crossing සහ valuation එකත් බලන්න ඕනේ. මේක panic selling එකක්. සාමාන්‍යයෙන් panic selling එකක් වෙද්දී අපි දකින්නේ buyers මාකට් එකෙන් ඉවත් වෙනවා. daily turnover අඩු වෙනවා. trading activity slow down වෙනවා. හැබැයි මේ සතියේ data එක ඒක කියන්නේ නැහැ. weekly turnover එක 8.2 billion, average daily turnover එක 1.72 billion, total share volume එක 494 million share. ඒ කියන්නේ ආර්ජකයන් තවමත් ගම්දෙන් කරනවා, portfolio නැවත සකස් කරනවා, අලුත් investment opportunities හොයනවා. ඒ නිසා මේ decline එක profit taking, portfolio rebalancing සහ sector rotation වල ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. Foreign investors බැලුවොත් foreign purchases 320 million වෙනවා. Foreign sales 1.61 billion. ඒ කියන්නේ net foreign outflow එකක් තියෙන්නේ rupees 1.29 billion වල. Foreign investors තවමත් net sellers. හැබැයි foreign selling කියන්නේ company එක නරකයි කියන එක නෙවෙයි. Global funds තමන්ගේ decisions ගන්න interest rates, currency movements, global risk, emerging market allocation වගේ කරුණු මත. ඒ නිසා foreign selling එක පමණක් බලලා investment decision එකක් ගන්න එපා. විශාල ආයතනයන්ගේ අවධානය යොමුනේ කොහෙටද? turnover ranking බලමු. John Case Holdings rupees 1.02 billion, Commercial Bank rupees 661 million, Ceylon Coal Stores rupees 490 million, Winforce rupees 479 million, Coco Lanka rupees 453 million. මෙහි වැදගත්ම දේ මේවා ස්පෙකියුලේටිව් penny stocks නෙමෙයි. මේවා කොළඹ stock exchange එකේ quality companies. ඒ කියන්නේ විශාල ආයතනික ආයෝජකයන්ගේ අවධානය තවමත් මේ companies වලට යොමු වෙලා තිබුණා. large crossing සිදුනේ John Keys, Commercial, Winforce, Hemas, Access Engineering, Ceylon Coal Stores, Coco වැනි සමාගම් වල. crossing 53ක් shares million 79.8 වර්තමාන රුපියල් බිලියන 2.66කට වැඩි. large crossings කියන්නේ සාමාන්‍ය retail transaction නෙවෙයි. බොහෝ විට pension funds, insurance companies, unit trust, large investment funds, high net worth investors වැනි විශාල ආයෝජකයන් අතර සිදුවන ගනුදෙනු. ඒ නිසා මාකට් එක පහළ ගියත් විශාල ආයෝජකයන්ගේ ක්‍රියාකාරීත්වය තවමත් පැවතුනා කියන සිග්නල් එකක් මේ data එකෙන් පේනවා. Market valuations බැලුවොත් market PE එක 11.46. Price to book value එක බැලුවොත් 1.34. Dividend yield එක බැලුවොත් 2.9%. මේ numbers වලින් පේන්නේ market එක historical basis එකට බලද්දී අධික valuation එකක trade වෙනවා කියලා කියන්න තවම evidence නැහැ. ඒ නිසා investors quality companies වල valuations බලලා investment decisions ගන්න එක වැදගත්. banking sector එක බැලුවොත් මේ සතියේදීත් අවධානය දිනාගත්ත sector එකක් කියන්න පුළුවන්. commercial bank turnover rupees 661 million. ඒ වගේම HND, NDB, DFCC වැනි banks වලත් activity තිබුණා. banking sector PE එක 5.26. PBV එක
0.81. Banks තවමත් comparatively lower valuation වල trade වෙනවා. Global markets ගත්තොත් mixed performance එකක් පෙන්වනවා. Nasdaq එකේ 1.45% increase එකක්, Hang Seng එකේ 3.53% increase එකක්, Nikkei 1.70% down එකක්, DAX එක 2.20% down එකක්. FTSE 100 එක ගත්තොත් -1.26%. Dow Jones එකක් 0.78% වලින් පහළ බැහැලා. ඒ කියන්නේ global sentiment එකක් තවම cautious. Next week එකේ අපි බලන්න ඕන කරුණු පහක් තියෙනවා. එකක්, SPI 21,700 support level එක break කරනවා. Foreign selling pressure එක අඩු වෙනවා. Daily turnover එක rupees 2 billion ආසන්නයේ පවතිනවා. Blue chip counters වල buying interest පවතිනවා. Quarterly earnings results කොහොමද? මේ සතියේ කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ කතාව එක වාක්‍යකින් කියනවා නම් මාකට් එක පහළ ගියා. හැබැයි වෙළඳ පොලේ ආයෝජකයින්ගේ ක්‍රියාකාරීත්වය තවම ශක්තිමත්ව තියෙනවා. Weekly turnover 8.62 billion, large crossings 2.66 billion. Blue chip companies තවමත් වැඩිම turnover එක ලබා ගන්නවා. ඒ නිසා short term price movement වලට වඩා company fundamentals, earnings growth, valuation සහ long term investment strategy ගැන අවධානය යොමු කිරීම තමයි වැදගත්. comment section එකකින් ඔබේ අදහස කියන්න. ඔබේ portfolio එකක් දැන් රතු වෙලාද? ඔබ හිතන්නේ මේ correction එක හොඳ buying opportunity එකක්ද? නැත්නම් market එක තවත් පහළ යයිද? like කරන්න, subscribe කරන්න, share කරන්න. ඊළඟ සතියේ කොළඹ stock exchange එකේ සියලුම වැදගත් development සමග InvestWise LK තුලින් නැවත හමු වෙමු. ස්තුතියි.